25 අවුරුද්දේ හින්දු සිංහල අලුත් අවුරුද්ද උදා වෙන්න නියමිතයි. ඉතින් අපි සියලු දෙනාම සූදානමින් ඉන්නවා හින්දු සහ සිංහල අලුත් අවුරුද්ද සමරන්නට. ඉතින් අපි හිතුවා සිංහල චාරිත්‍ර ගැන බොහෝ දෙනෙක් දැනුවත් වුණාට හින්දු චාරිත්‍ර ගැන සිංහල සහ සිංහල නොවන අය ඒ පිළිබඳව දැනුවත් නැහැ. ඉතින් ඒක නිසා අපි හිතුවා නිවුස් නව් තුලින් අපි හින්දු බැතිමතුන් එහෙම නැත්නම් දමිළ සහෝදර සහෝදරියන් ඒගොල්ලන්ගේ අලුත් අවුරුදු සැමරුම කොයි විදිහටද කරන්නේ කියලා ඕගොල්ලන්ට පොඩි විස්තරයක් අරන් එන්න. ඉතින් මාත් එක්ක ඉන්නවා නිවුස් නව් දමිළ අංශයේ කටයුතු කරන ප්‍රවෘත්ති සංස්කාරකවරියක් විදිහට කටයුතු කරන දර්ශිකා සෙල්වචන්ද්‍රම්. වණකම් දර්ශිකා. අයබෝවන්. වණකම් අයබෝවන්. ඔව් දර්ශිකා, දැන් අපි සිංහල චාරිත්‍රානුකූලව අලුත් අවුරුදු උදාව එහෙම නැත්නම් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියලා අපි සමරන්නේ සූර්යා මීන රාශියේ ඉඳන් මේෂ රාශියට සංක්‍රමණය වීම. දමිළ විශ්වාසයන්ට අනුව එහෙම නැත්නම් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයන්ට අනුව ඔයගොල්ලන්ගේ කොයි විදිහටද මේ චාරිත්‍රය සඳහන් වෙන්නේ? ඔව්, ඔය කියපු වගේම තමයි අපේ අලුත් අවුරුද්දක් ඒ වගේම තමයි අපිත් සමරන්නේ. ඒකටත් කාරණාව තියෙනවා සූර්යා මීන රාශියෙන් ඉඳන් මේෂ රාශියට යන අර සුබ වේලාවට තමයි අපිත් මේ අලුත් අවුරුද්දක් සමරනවා. හරි. ඊළඟට දැන් සිංහල චාරිත්‍රානුකූලව නැකත් සීට්ටුවට අනුව පළවෙනි නැකත විදිහට අපි කරන්නේ නවසඳ බැලීම. එතකොට මේක යෙදිලා තියෙන්නේ චන්ද්‍ර වර්ෂය සඳහා, අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාසේ 30 වෙනිදා තමයි මේක යෙදිලා තිබුණේ. ඉරිදා දිනේ අභිනව සූර්ය වර්ෂය සඳහා නවසඳ බැලීම, ඒ වගේම මැයි මාස පළවෙනිදා බ්‍රහස්පතින්දා දිනේ නවසඳ බැලීම මැනවි කියලා නැකත් සීට්ටුවේ සඳහන් වෙනවා. දර්ශිකා, කොහොමද හින්දු චාරිත්‍රානුකූලවත් නවසඳ බැලීමේ චාරිත්‍රයක් තියෙනවද? ඔව්, ඔය කියපු වගේම තමයි අපේ Hindu ආගමෙත් වර්ෂ 60ක් තියෙනවා. ඒකෙන් අපිට මේ පාර විසුවාශුව කියන අවුරුද්දක් උදා වෙනවා. ඔව් දර්ශිකා කියන්නේ ඒගොල්ලන්ගේ එක එක අවුරුද්දට නම් තියෙනවා. දැන් අපි ඒ විදිහට නම් කරලා නැහැ සිංහල අවුරුද්ද. නමුත් හින්දු බැතිමතුන්ට ඒ අවුරුදු 60ක් පුරාවට ඒගොල්ලෝ එක එක නම් තමයි පාවිච්චි කරන්නේ. ඒ අනුව මේ අවුරුද්ද විසුවාසු කියන වර්ෂය තමයි අපිට උදා වෙන්නේ. හරි. ඊළඟට අපි තියෙන සිංහල චාරිත්‍රය තමයි පරණ අවුරුද්ද සඳහා ස්නානය. එතකොට අපි මේ චාරිත්‍රය කරනවා සාමාන්‍යයෙන් අවුරුද්දක් පුරා අපේ තිබ්බ නරක ගතිගුණ, නරක පැවතුම් මේවා ඔක්කොම හොදලා අයින් කරනවා කියන දේ සංකේතවත් කරමින් තමයි පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන්නේ. එතකොට මේක යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාස 13 වන ඉරිදා දිබුල්පත් යුෂනානුගා ස්නානය කොට දේවතා අනුස්මරණෙහි යෙදීම මැනවි කියලා තමයි නැකත් සීට්ටුවේ සඳහන් වෙන්නේ. කොහොමද දර්ශිකා හින්දු චාරිත්‍රානුකූලව එහෙම චාරිත්‍රයක් තියෙනවද පරණ අවුරුද්දට ස්නානය? ඔව්, මේකක් තියෙනවා අපිට. ඒකට අපි කියනවා මරිත නිර්වෛත කුලිත. ඔය කියපු වගේම තමයි ඒ චාරිත්‍රය අපිත් කරනවා. ඒක අපිට 13 වෙනිදා රැහැ 10:29 ඉඳලා 14 සඳුදා 6:29 වෙනකන් අපි ඒ අර ඖෂධීය ජලයෙන් අපි ස්නාන කරනවා. ඒකේ අපිට දැන් කියන්නකෝ දැන් ඒප්‍රිල් මාසෙ එනකොට අපිට හරි උෂ්ණ කාලයක්නේ. ඒ උෂ්ණ කාලයෙන් ඉඳලා අපිට මේ සයන්ටිෆික් රීසන් කියනවා ඒ උෂ්ණ කාලය පොඩ්ඩක් අඩු කරන්න ඒ වගේ ඖෂධීය ස්නානය කරන්න ඕනේ. ඔව්, ඊළඟට අපේ සිංහල චාරිත්‍රානුකූලව යෙදෙන්නේ පුණ්‍ය කාලය. අපි සාමාන්‍යයෙන් සලකනවා පුණ්‍ය කාලයේදී සියලු වැඩ අතහැරලා මේ පුණ්‍ය කටයුතු වල යෙදෙන්නට ඕනේ කියලා. ඉතින් පුණ්‍ය කටයුතු වල කිව්වහම අපි පින්දහම් කටයුතු වල තමයි ගොඩක් යෙදෙන්නේ. ගොඩක් අය පන්සල් යනවා. ඒ වගේ චාරිත්‍ර තමයි මේ පුණ්‍ය කාලයේදී කරන්නේ. එතකොට මේ අවුරුද්දේ අප්‍රේල් මාස 13 වන ඉරිදා අපරභාග 8:57 සිට 14 වෙනි සඳුදා පූර්ව භාග 9:45 දක්වා මේ පුණ්‍ය කාලයේ යෙදලා තියෙනවා. ඉතින් මේ කාලය තුළ ඕගොල්ලන්ට පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා Tamanගේ ඉෂ්ට දේවතාවන් සිහිපත් කරලා ඒ කටයුතු සිදු කරන්නට පුළුවන්. ඔව්, මේකක් තියෙනවා අපේ ආගමෙත්. ඔයාලා දැන් පුණ්‍ය කාලයේම කියනවා අපි විෂ පුණ්‍ය කාල කියන වචනයක් අපි භාවිත කරනවා. එතකොට ඒක 13 වෙනිදා ඉරිදා රැහැ 10:29 ඉඳලා 14 වෙනිදා උදෑසන 6:29 වෙනකන් ඒ වගේම අර විෂ පුණ්‍ය කාලයක තියෙනවා. ඒ කාලේ අපි ගොඩක් රස කැවිලි අදලා තියාගන්නවා. ඒ විෂ පුණ්‍ය කාලය ඇතුළේ අපි ඔක්කොම අලුත් අවුරුද්ද සමරන්න අපි සූදානම් වෙනවා.
ඊළඟට අපි කවුරුත් මග බලාගෙන ඉන්න අලුත් අවුරුදු උදාව තමයි තියෙන්නේ. කුඩා දරුවන් එහෙම බොහොම ආසාවෙන් ඉන්නවා මේ අලුත් අවුරුදු උදාව රතිඤ්ඤා පත්තු කරලා බොහොම සද්දෙට සමරන්න. ඉතින් දර්ශිකා මේ පාර අපේ අලුත් අවුරුදු උදාව තියෙන්නේ අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 3:21ට. ඒ කියන්නේ පාන්දර 3:21ට තමයි අලුත් අවුරුද්ද උදා වෙන්නේ. දර්ශිකා කොහොමද Hindu ආගමට අනුව අලුත් අවුරුද්ද උදා වෙන්නේ කීයටද කොහොමද සඳහන් වෙන්නේ ඔයගලන්ගේ නැකත් සීට්ටුවේ? ඔව් අපි නැකත් සීටුවේ මේ අලුත් අවුරුද්ද ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලාම කියපු වගේම විශ්වාසව අවුරුද්දක් උදා වෙනවා. ඒක 14 වෙනිදා උදෑසන 2:29ට විශ්වාස කියන අවුරුද්ද උදා වෙනවා. ඔව් මේකෙදි කරන විශේෂ චාරිත්‍ර තියෙනවද අලුත් අවුරුදු උදාවත් එක්ක? ඔව් චාරිත්‍ර කියන්නේ මේමයි. දැන් අලුත් අවුරුද්දක් අපි සමරන උදා වෙනකොට එතනින් අපි කිරි උතුරලා තමයි ඒක අපි සමරනවා. ඒ වගේම අනිත් දේවල් මොකුත් කරන්නේ නැහැ. හැබැයි අර වෙලාව 2:29ට නම් එතකොට අපි අර කිරි උතුරලා ඒ වගේම අර ශෞක්‍ය වගේම ලස්සන්ට අපි ඒක අපි වෙල්කම් කරනවා. හරි. එතකොට දැන් දර්ශිකා කියනවා Hindu ආගමට අනුව නම් කිරි උතුරවන්නේ අලුත් අවුරුදු උදා වෙනකොට. දැන් නමුත් අපි සිංහල චාරිත්‍ර අනුව කිරි ඉතිරිවීම කරන්නේ ඊළඟට යෙදෙන ආහාර පිසීමේ නැකතට තමයි අපි කිරි ඉතිරිවීම කරන්නේ. එතකොට මට මතකයි මම පුංචි කාලේ මේ ආහාර පිසීමේ නැකත තියෙනකොට අපි තාත්තත් එක්ක එකතු වෙලා සාමාන්‍යයෙන් ගෙදර ගෘහ මූලිකයා තමයි මේ කිරි උතුරනකොට මූලිකත්වය ගන්න. එතකොට ගෙදර තාත්තයි දරුවෝයි සාලේ මැද්දේ කිරි උතුරවන්න ලෑස්ති වෙනකොට අම්මා කුස්සියේ කිරිබත පිසින්නට සූදානම් වෙනවා. ඉතින් මට මතකයි දැන් වෙලාව එනකන් අපි මග බලාගෙන ඉන්නවා කිරි උතුරවන්න පටන් ගන්න කීයටද කියලා. ඉතින් නැකතට වෙලාව ලං වෙනකොට කියනවා අපි ඔන්න තව විනාඩියයි තියෙන්නේ තව තප්පරයයි 2යි ඔහොම කියලා අපි අම්මට සංඥාවක් දෙනවා. ඔන්න දැන් නැකත උදා වුණා. එහෙනම් අම්මත් ලිප ගිනි මොලවන්න කියන සංඥාව අම්මට දෙනවා. ඒ වගේ බොහොම හරි සුන්දර අවස්ථාවක් තමයි මේ ආහාර පිසීමේ නැකත. ඉතින් විශේෂයෙන්ම දැන් මේ ආහාර පිසීමේ නැකතදී අපිට තියෙනවා මේ යම් යම් විශේෂ දේවල් මේ කිරිබතට එකතු කරගන්න. එතකොට දැන් මේ අවුරුද්දේ තියෙන්නේ ආහාර පිසීමේ නැකත දර්ශිකා අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 4:04ට. ඒ කියන්නේ පාන්දර 4:04ට තමයි ආහාර පිසීමේ නැකත තියෙන්නේ. එතකොට මේකෙදි අපි අඳින්න ඕනේ වර්ණයක් තියෙනවා. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිලා දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳ පිළියෙල කිරීම මැනවි කියලා තමයි මේ නැකත් සීටුවේ මේ පාර්ලිමේන්තු නැකත් සීටුවේ සඳහන් වෙන්නේ. එතකොට දර්ශිකා Hindu චාරිත්‍රානුකූලව ආහාර පිසින්න විශේෂ නැකතක් තියෙනවද? ඔව් ඒම එකක් තියෙනවා. හැබැයි බොහෝ දෙනෙක් ඒක අපි ඒක ෆලෝ කරන්නේ නැහැ. කෑම අදන අර වෙලාව අපි විශේෂයෙන්ම අදන්නේ නැහැ. එතකොට දැන් ඔයා ඉස්සලාම කියපු වගේම දැන් අලුත් ඇඳුම් වර්ණය තියෙනවා. ඒ වෙනුවෙන් අපි රතු පාට සුදු පාට ඇඳුම් තමයි මේ පාරේ අපි අඳින්න ඕනි කියලා නැකත් සීටුවේ තියෙනවා. ඔව් දැන් දර්ශිකා කිව්වනේ විශේෂයෙන්ම කෑම පිළියෙල කරන්න වෙලාවක් නැහැ කියලා. අපිත් එහෙම තමයි. අපිත් කිරිබත තමයි මේ ආහාර පිසීමේ නැකතට සිද්ධ කරන්නේ. අනිත් කැවලි වර්ග ඊට කලින් පිළියෙල කරලා තිබෙනවා. කැවුම් කොකිස් ඒ වගේ දේවල් දැන් අවුරුදු කෑම මේසයට ඕන කැවිලි වර්ග ඒවා අපි කල් තියා සූදානම් කරනවා. දැන් අපි පොඩ්ඩක් ආහාර පිසීමේ නැකත හින්දා අපි මේ කැවිලි මේසය ගැන චුට්ටක් කතා කරමු. මොනවද විශේෂයෙන්ම කැවිලි ಜಾති පාවිච්චි කරන්න කියලා. දැන් අපේ සිංහල ගෙදරක නම් අපි කැවිලි මේසය අපිට දකින්නට පුළුවන් කිරිබත් විශේෂයෙන්ම තියෙනවා. එතකොට කිරිබත් කන්න ලුණු මිරිසක් එතන තියෙනවා. ඒ වගේම කැවුම් ಜಾති කීපයක් තියෙනවා. ඒ කියන්නේ මුං ඇට කැවුම්, කොණ්ඩ කැවුම් ඔය වගේ දේවල් පාවිච්චි කරනවා. ඊළඟට අතිරහ කෑම මේසය දකින්නට පුළුවන්. ආස්මි තියෙනවා, කොකිස් තියෙනවා. සමහරු ඒ කියන්නේ පළාතින් පළාතට මේ කෑම ಜಾති වෙනස් වෙනවා. කළු දොදොල් තියෙනවා. ඊළඟට ආයි පැණිවලලු ඔය වගේ විවිධ වූ කෑම මේ කෑම මේසයට අලුත් අවුරුදු කෑම මේසයට ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම කෙසෙල්ලවරියක් තියෙනවා. මොකද මේ කෙසෙල්ලවරිය තිබුණාම තමයි මේ කෑම මේසේ පිරීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කෑම මේසේ ලෑස්ති කරනකොට කෑම මේසේ අපි තියනවා පහනක්. පහන තියලා ගෙදර ගෘහ මූලිකයා තාත්තා ඒ පහන පත්තු කරලා තමයි අපි
ආහාර අනුභව කිරීමේ නැකතට යන්නේ. ඉතින් කොහොමද දර්ශිකා හින්දු ගෙවල් වල කොහොමද මේ අලුත් අවුරුදු කෑම මේසේ පිළියෙල වෙන්නේ? ලොකු වෙනසක් වෙයි නැහැ. මේ අපිත් මේ වගේම තමයි කරන්නේ. දැන් ඉන්දු ආගමේ තියෙනවනි රස කැවිලි අදන්නේ. ඒ රස කැවිලි අදනකොට එතන අපි පොඩි කතාවක් කියනවා. ඒ කියන්නේ දැන් පවුල් වල ගොඩක් රස කැවිලි අදනකොට එක එක්කෙනා වැඩ බෙදාගෙන කරනකොට එතන එක එක්කෙනාගේ තියෙන අර සමගී ආදරේ වැඩි වෙනවනේ. එතකොට ඒ නිසා තමයි අපි ගොඩක් කැවිලි රස කැවිලි අදනවා. එතකොට දැන් ඔයාලා රස කැවිලි අදන්න මේසයක් තියෙනවනේ. ඒ වගේම අපිටත් ඒ වගේම එකක් තියෙනවා. අනිවාර්යෙන් කිරිබත් තියෙනවා, කැසල් තියෙනවා, පණියාරම්, අදිරසම්, පාසිපයිරු උරුණ්ඩේ, ලඩ්ඩු, කේසරි, උළුඳු වඩේ, පරිප්පු වඩේ. ඉතින් ඒ වගේම ගොඩක් රස කැවිලි තියෙනවා. ඔව්. දැන් ආහාර පිසීමේ නැකතෙන් පස්සේ තියෙන්නේ අපිට ඊළඟ චාරිත්‍රය වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. ඉතින් වැඩ ඇල්ලීම කියලා කියනකොට වැඩ ඇල්ලීමේ චාරිත්‍රයේදී ගොඩ දෙනෙක් කරනවා එක්කෝ ගෙවත්තේ තියෙන පැලයක් හිටවනවා. එහෙම නැත්නම් ඉගෙන ගන්න ළමයි නම් පොතක් පතක් කියවනවා මේ වෙලාවට. එහෙම නැත්නම් තමන්ගේ වෙළඳ ව්‍යාපාරයක් කරනවා නම් ඒ වෙළඳ ව්‍යාපාරයට අදාළ මොනවා හරි වැඩ කටයුත්තක් කරනවා. ඒ කියන්නේ වැඩ ඇල්ලීම කියලා කියන්නේ තමන්ගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න තමන් කරන යම්කිසි කාර්යයක නිරත වීම තමයි ඒ වෙලාවේ වැඩ ඇල්ලීම කියලා අපි කරන්නේ. ගොඩක් ගෙවල් වල තාත්තලා පැල සිටුවීම තමයි කරන්නේ. ඒ වගේම සමහරු මේ වැඩ අල්ලන වෙලාවට ලිඳත් එක්ක ගනුදෙනු කරනවා. ඒ කටයුත්තෙත් යෙදෙනවා. ඒ වගේම අපිට තියෙනවා විශේෂයෙන්ම දර්ශිකා ගනුදෙනු කිරීමේ චාරිත්‍රයක්. අපිටත් ඒක තියෙනවා. ඒ ව්‍යාපාර ස්ථානවල අපිට තමයි අර අලුත් අවුරුද්ද කියන්නේ දැන් ඔක්කොම ඒක සමරනවනේ. ඉතින් ඒ දවසේ අපි මොන හරි හොඳ විශේෂ කටයුතු මොන හරි කරන්න එක අනිවාර්යෙන්ම කරලා තියෙනවා. එතකොට ඔයා කියපු වගේම ව්‍යාපාර ස්ථානයේ ගොඩක් ආයතනවල ගනුදෙනීම කිරීම කරනවා. එතකොට වැඩ ඇල්ලීම කියලා විශේෂයෙන් චාරිත්‍රයක් කෙරෙනවද හින්දු චාරිත්‍රානුකූලව? විශේෂයෙන්ම එහෙම කරන්නේ නැහැ. හැබැයි එහෙම කරන්නත් පුළුවන් අපිට. හරි. ඊළඟට තියෙන ආහාර අනුභව කිරීමේ නැකත. දැන් මේ අවුරුද්දේ අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 6:44ට තමයි මුතු පැහැති. එහෙම නැත්නම් ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිලා දකුණු දිශාව බලා තමයි සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි කියලා නැකත් සීට්ටුවේ සඳහන් වෙන්නේ. දැන් ආහාර අනුභවය කරනකොටත් අපේ තියෙනවා හොඳ චාරිත්‍රයක්. ඒ තමයි ගෙදර තාත්තා තමයි මුලින්ම කෑම මේසේ කෑම බෙදාගන්නේ. ඊළඟට කෑම බෙදාගෙන ඒ කිරිබත් නම් කිරිබත් කටක් පවුලේ ඉන්න හැමෝටම මේ වෙලාවේ කවනවා. ඒකත් අර පවුලේ තියෙන ආදරය, සමගිය වැඩි දියුණු වෙන්න තියෙන හොඳ කටයුත්තක් විදිහට මම දකිනවා. ඒ වගේම ගනුදෙනු කිරීමේ චාරිත්‍රයත් අපේ පවුල්වල සිද්ධ කරනවා නම් තාත්තා හෝ අම්මා තමන්ගේ ළමයින්ට කීය හරි මේ වෙලාවේ දෙනවා. එතකොට ගොඩක් ළමයි ආසාවෙන් බලන් ඉන්නවා මේ වෙලාවේ තමන්ට කීයක් හරි ලැබෙයි කියලා. ඉතින් ඒ වෙලාවට දරුවනොත් අම්මලට බුලත් දීලා වැඳලා ඒ විදිහට තමයි අලුත් අවුරුද්දේ සතුට බෙදාගන්නේ. ඔව්. ඔයා කියපු වගේම තමයි අපිටත් ඒ වගේ ගොඩක් චාරිත්‍රය තියෙනවා ඒ දවසේ. ඒ කියන්නේ මේ අලුත් අවුරුද්ද උදා වුණ දවසේ අපිත් කෝවිල් වලට යනවා, දෙවියන්ට පූජා කරනවා, ලොකු කට්ටියෙන් අපි ආශිර්වාද අරගන්නවා. ඉතින් ඒ වගේම ගොඩක් දේවල් අපිත් ඒ වගේම චාරිත්‍ර කරනවා. ඒ වගේම දැන් ඔයා කියපු වගේම ඒක අපිට සඳුදා උදේ 9 ඉඳලා 10 මාර වෙනකන් ඒ වගේ කයි විශේෂ නීරම් කියලා එකක් තියෙනවා. ඒකෙන් අපි මේ වගේ ගනුදෙනු දේවල් කරනවා. හරි. ඊළඟට අපිට දැන් අලුත් අවුරුදු උදා වෙලා ආහාර අනුභව කරලා මේ සියල්ලට පස්සේ හැමෝම අපේ තියෙනවා චාරිත්‍රයක් නෑගම් යනවා කියලා. ඉතින් තමන්ගේ මහ ගෙවල් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වැසි ගෙවල් වලට අපිත් මේ අර පවුල් අතර, ඒ කියන්නේ ගමේ ජීවත් වෙන පවුල් අතර සමගිය සහයෝගය වැඩි දියුණු කරගන්න මේ අලුත් අවුරුද්ද යොදාගන්නේ කොහොමද දන්නවද? අපි කැවිලි පිඟන් හෝමාරු කරගන්නවා. ඉතින් අපේ අසල්වැසි ගෙදර මුස්ලිම් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දමිළ කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඉතින් ඒගොල්ලොත් එක්ක කැවිලි පිඟන් බෙදාගෙන මේ සතුට ඒගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මේ අලුත් අවුරුද්ද කටයුතු කරනවා. ඒ වගේම තමයි අපේ ආගමෙත් ඒ වගේම තමයි තියෙන්නේ. දැන් කැවිලි පිඟන් අල්ලපු ගෙදර දෙනවා. අනිත් ආගමල ඉන්න කට්ටියට අපිත් ඒ වගේම දීලා ආශිර්වාදයක් ගන්නවා. ඔව්. ඊළඟට අපි තව චාරිත්‍රයක් කරනවා දර්ශිකා, හිස තෙල් ගෑමේ චාරිත්‍රය. මේකත් බොහෝ පන්සල් වල තමයි දැන් කරන්නේ. ගෙවල් වල ටිකක් කරනවා අඩුයි. මේකට විශේෂ වූ තෙල් වර්ග එහෙම යොදා ගන්නට ඕනේ. ඒක
නිසා තමයි පන්සල්වල මේක කරන්නේ ඒ විහාරස්ථානයේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්. එතකොට මේ පාර හිස තෙල් ගෑමේ නැකත යෙදෙනවා අප්‍රේල් මාස 16 වන බදාදා පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා උතුරු දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොන් පද්ද තබා කොහොඹපත් යුෂ මිශ්‍රණානුගා තෙල් ගා ස්නානය කිරීම මැනවි කියලා තමයි නැකත් සීට්ටුවේ තියෙන්නේ. මේකත් බොහොම හොඳ චාරිත්‍රයක් විදිහට අපි සලකනවා. මොකද දැන් තෙල් අධික ආහාර එහෙම අරගෙන ඉතින් ඒ තියෙන විෂ සමනය වෙන්නේ ඒ කෑම වලින් තියෙන හානිය අවම වෙන්න ආශිර්වාද ලබාගෙන හාමුදුරු කෙනෙක් හෝ ඒ පවුලේ ඉන්න වැඩිහිටි කෙනෙක්ගෙන් අතින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය බොහෝ නිවෙස්වල බොහෝ පන්සල්වල සිද්ධ කෙරෙනවා. ඉතින් දර්ශිකා ඔයගොල්ලොත් හින්දු ආගමෙත් එහෙම චාරිත්‍රයක් කෙරෙනවද? එහෙම චාරිත්‍රයක් නම් අපි විශේෂයෙන්ම කරන්නේ නැහැ. හැබැයි මට මතකයි මං පොඩි කාලේ ඉනකොට සිංහල ගෙවල් තියෙනකොට මාත් මේ වගේම හිස තෙල් ගාගත්තා. හොඳයි. ඉතින් ඊළඟට තව චාරිත්‍රයක් තියෙනවා. දැන් අලුත් අවුරුද්ද සමරලා ඔක්කොම ඉවර වෙලා අපි රැකී ආරක්ෂා සඳහා පිටත් වෙන්නත් අපිට සිංහල චාරිත්‍රානුකූලව නැකත් වේලාවක් අපිට දීලා තියෙනවා. ඒක යෙදෙන අප්‍රේල් මාස 17 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණය තමයි මේ පාර අඳින්න ඕනේ. ඒ වගේම සඳහන් වෙනවා කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කරලා උතුරු දිශාව බලා පිටත් වෙන්න ඕනේ කියලා තමයි සඳහන් වෙන්නේ සිංහල නැකත් සීට්ටුවේ. නේද දර්ශිකා? දැන් බොහෝ දෙනෙකුට පැහැදිලි වෙන්නේ නැති සිංහල අපි කරන චාරිත්‍ර සහ හින්දු ආගමේ දර්ශිකාලා ඒ කරන චාරිත්‍රවල තිබ්බ සමාන අසමානතා මේ කරපු පැහැදිලි කිරීමෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති නේද? අනිවාර්යයෙන්ම මගේ සිංහලත් එක්ක ඔයාලට ගොඩක් පැහැදිලි වුණාද දන්නේ නැහැ. ඔව් අපි බලාපොරොත්තු වුණේ මේ සිංහල චාරිත්‍ර පිළිබඳව අවබෝධයක් තියෙන ඔබට හින්දු අය අපේ සහෝදර හින්දු බැතිමතුන් කොහොමද ඒගොල්ලන්ගේ අලුත් අවුරුද්ද සමරන්නේ කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ඔයගොල්ලන්ට යම් දැනුමක් මේකෙන් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපි හැමෝටම මේ රටවාසී හැමෝටම කිරියෙන් පැණියෙන් නිතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා අපි නිවුස් නව් තුලින් ප්‍රාර්ථනා කරනවා. ඔබ එමෝටම සිංහල සහ දෙමළ සුබ අලුත් අවුරුද්දක් වේවා. அனைவருக்கும் சித்திரை புத்தாண்டு நல்வாழ்த்துக்கள்.